හයි කොහොමද මම කියන්න ඕන දේ ඉක්මනින්ම කෙටියෙන්ම කියන්නම් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද paid model එකක් free පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හොඳ powerful paid model එකක් free පාවිච්චි කරන්න. දැන් ඔයාලා දැකලා ඕන තරම් දැකලා ඇති මේ වගේ free models අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතන කරලා තියෙන Cloud Code install කරලා ඒකට open router සහ open code කියන free API පාවිච්චි කරලා මෙතන මේ Minimax use කරලා තියෙනවා. ඒ වගේම Qwen 3 point ගාන මට මතක නැහැ පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේවා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න හොඳයි. මොකද brain capacity එක අඩු නිසා, ඒ වගේම context window එක පොඩ්ඩක් අඩු නිසා අපිට ලොකු දේවල් කරන්න බෑ. මේ නමුත් වෙන brain එකක් use කරලා අපිට පුළුවන් වෙන AI model එකක් use කරලා එයාගේ guide එක අනුව අපිට මේක හදන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ සම්පූර්ණ කොහොමද powerful AI model එක free පාවිච්චි කරන්නේ. ඒ වගේම දැන් ඕන තරම් මම anti gravity test කරලා තියෙනවා. limit වෙනවා ටක් ගාලා pro version එක තිබුණත් ටක් ගාලා limit වෙනවා. මේ AI ultra pro version එක යම්කිසි ප්‍රමාණයක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා දැනටමත් දන්නවා AI studio ඒ වගේ තියෙනවා. ඉතින් front end වලට හොඳයි security පැත්ත පොඩ්ඩක් හදා ගන්න අමාරුයි. නමුත් මේ ගොඩක් අමාරුයි ඒ වගේ ඒවෙන් යන්න. නමුත් අපිට ඕන විදිහට custom සම්පූර්ණයෙන්ම app එකක් හෝ web එකක් හෝ software එකක් හෝ මොනම හරි දෙයක් build up කරන්න පුළුවන් හොඳම solution එක මේ වෙලාවේ තියෙන්නේ Windsurf. ඒ කියන්නේ මේකේ මේ දවස් ටිකේ trial plan එකක් යනවා. හරිද? මේ trial period එකක් යනවා. මේ trial period එක නිසා අපිට පුළුවන් මේක කොච්චර දවස් තියෙද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් මේ plan එක මේක trial version එකේ යන්නේ. එතකොට මේ $20 plan එක අපිට පුළුවන් credit card එක use කරලා රුපියල් 0.1 කැපෙන සල්ලි කැපෙන්නේ නැහැ. credit card එක use කරලා සති දෙකක් මේක trial එක experience කරන්න. ඒ වගේම මේකේ තියෙන හොඳ models ඔක්කොම models ටික cloud code ඒ දේවල් ඔක්කොම තියෙනවා. ඒ වගේම මේක free models උත් තියෙනවා. ඔයාගේ මොනවා හරි limit වෙලා හැම ගියොත්. ඒ වගේම මේකේ adaptive option එකක් තියෙනවා. මේක පට්ටම මේකේ සාමාන්‍ය මේ සතියෙම සති දෙකම එක දිගට පාවිච්චි කරත් සාමාන්‍යයෙන් මේක limit වෙන්නේ නැහැ කියලා මට show එකක් තියෙනවා. මොකද මේ adaptive option එකේදී balance එක මේ මාර විදිහට cost එක balance කරනවා. හරිද? ඒ වගේම දැන් ඔයා මේක මේ මොනවාද Opus 4.7 Cloud Code එකේ අපි හිතමුකෝ Cloud Code එකේ max දාලා පාවිච්චි කරා කියලා. ඔයාලට සාමාන්‍යයෙන් පැය භාගයක් විතර කෝඩ් කරන්න පුළුවන්. මේක ඊට පස්සේ මේකේ weekly limit එක, ඒ කියන්නේ මෙන්න මේ weekly limit එක වෙන weekly quarter කියන limit එක පනිනවා. daily quarter එක පනින්නේ නැහැ. පනින්න බොහෝ විට ඒක මේ හරියට විතර 90ක් විතර ඇවිල්ලා පනිනවා. මෙන්න මේ විදිහට මේ weekly quarter එක පනිනවා ටක් ගාලා. මේකේ තියෙන අවාසිය ඒක තමයි. නමුත් අපිට පුළුවන් මේක adaptive option එකකින් ගොඩාක් දේවල් කරගන්න. ඒ වගේම මේකේ දැන් Kimi free model එක තියෙනවා. මේ Kimi 2.6 එක මේක free පාවිච්චි කරන්න පුළුවන් paid model එක. මේකත් ගොඩක් powerful coding වල නියමම තමයි Cloud Code වගේම තමයි. ඉතින් ගොඩක් මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක සම්පූර්ණ total free. මේ කිසිම මේ usage එකක් කැපෙන්නේ නැහැ ඒකට. එතකොට මේ adaptive option එක නියමයි. ඒ වගේම මේකේ තියෙන දුර්වලකම තමයි ඇත්තට මේ vehicle quarter එකට අග්ගාලා යනවා පිරෙනවා. හරිද? හැබැයි adaptive option එකේ දැම්මොත් ඒක පිරෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම දවස් ඇතුළත අපිට අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාට ඕන තරම් unlimited account හදන්න පුළුවන්. ඒ කියන්නේ එකම account එක දෙපාරක් free trial එක දෙන්නේ නැහැ. නමුත් ඔයා අලුතෙන් account එක email එකක් හැදුවා free trial එක click කරා මේ credit card එක දැම්මා මේ subscription එක ගත්තා මේ සල්ලි කැපෙන්නේ නැහැ රුපියල් බින්දුවක් මේ කැපෙනවා phone එකට OTP එක එනවා මේ accept කරගන්න තියෙන ඊට පස්සේ ඔයාට ටික දවසක් ගිහිල්ලා මෙතන මේ manage plan කියන එකෙන් ගිහිල්ලා මේ click කරලා ඔයාට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මේ subscription එක cancel කරලා දාන්න. එතකොට ඉස්සරහට සල්ලි කැපෙන්නේ නැහැ. නැත්තම් fake credit card එකක් පාවිච්චි කරන කොහෙන් හරි generate කරලා මේ වැඩ කරන එකක්. ඉතින් මේක තමයි මට recommend කරන්න පුළුවන් හොඳම මේ free පාවිච්චි කරන්න පුළුවන් paid features දෙන AI model මේ coding කරන්න පුළුවන් AI model එක. මේක නියමයි. try කරලා බලන්න.